ගේම්ස් ඉන්ඩි ගේම්ස් කියලා කියන්නේ එක්ක තනි කෙනෙක් එහෙම නැත්නම් පොඩි නිකන් පස් දෙනෙක්ට අඩු ටීම් එකක් ඩෙවලොප් කරන පොඩි ගේම්ස්. මේවා හරිම කියන්නේ පොඩි වට ඒවා මිඩ් රේන්ජ් එකේ ගේම්ස්. හරිද? ඒවා ට්‍රිපල් A හෝ ක්වැඩ්‍රපල් A එහෙම නෙමෙයි. ඉතින් ඒවා ගත්තම අපි ජනප්‍රියම ගේම් එකක් තමයි Flappy Bird ගේම් එක. දන්නවද ඔයගොල්ලෝ Flappy Bird ගේම් එක ටෙස්ට් කරලා බලලා හෝ නැත්නම් ප්ලේ කරලා තියෙනවද? දැන් අලුත් ළමයින්ට නම් හම්බෙන්නේ නැතුව ඇති. අපි මේක කේස් ස්ටඩි එකකට ගන්න හොඳ ගේම් එකක් Flappy Bird ගේම් එක. ඉතින් මේක Google වල නම් සර්ච් කරලා බලන්න. අර නිකන් මේක සාමාන්‍ය මොබයිල් ගේම් එකක් වගේ පෝර්ට්‍රේට් ඩිස්ප්ලේ එකේ Flappy Bird ගේම් එක තනි ඩෙවලොපර් කෙනෙක් හැදුවේ. මම හිතන්නේ Flappy Bird එක තමයි 2013 වෙන්න ඕන. එතකොට ඒකේ පීක් එකේ තියෙන දවස්වල යාළගේ එකේ ගත්තොත් එහෙම අපි ඒකේ 50k වගේ US ඩොලර්ස් යාලා earn කරලා තියෙනවා ටෝටලි. එතකොට සම්පූර්ණ ප්‍රමාණය ඩවුන්ලෝඩ්ස් 50 මිලියන් වගේ ලෝකෙ පුරා සෙල් කරලා තියෙනවා. මේක තනි ඩෙවලොපර් කෙනෙක් පොඩි වෙලාවකින් හදපු එකක්. දැන් අපේ ක්ලාසස් වල ස්ටුඩන්ට්ස් ගත්තොත් එයාලට මේ වගේ ගේම් එකක් Flappy Bird වගේ ගේම් එකක් පැය එකමාරකින් දෙකකින් හදලා ඉවර කරන්න පුළුවන්. හැබැයි හැදුවට එදා වගේ දැන් අද ඒක රීච් වෙන්නේ නැහැ කියලා. අද ඒක අපිට සෙල් කරන්න බෑ. මොකද Flappy Bird ක්ලෝන්ස් තියෙනවා ලක්ෂ ගණනක් ලෝකේ පුරාවට. හරිද? සහ දැන් ජෙනරේෂන් එක වෙනස් වෙලා තියෙන්නේ, ටයිම් ලයින් එක වෙනස්. දැන් මේ Flappy Bird එක දැන් වැඩ කරන්නේ නැහැ. ඒක දැන් තියෙන දේවල් වලට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ වගේ පොඩි හරිම සිම්පල් ගේම් එකක් Flappy Bird එක. නමුත් ඒක ඒ කාලෙදි එහෙම earn කරලා තියෙනවා. ඊළඟට ස්ටාඩියෝ වැලියු එක ඔයාලා දන්නවා. ඒකත් සෝලෝ ඩෙවලොපර් කෙනෙක් හැදුවේ. එතකොට කොපීස් මිලියන 30ක් විතර එයා සෙල් කරලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම මිලියන 300ක් විතර වගේ රෙවෙනියු එක. ඊට පස්සේ Among Us දන්නවා ඩෙවලොපර්ස් තුන් දෙනෙක් වගේ හදපු එකක්. ඊට Minecraft එක ගත්තාම Minecraft එක දැන් මේ වෙනකොට මේ এডুকেෂන් ටූල් එකක් බවටත් පත් වෙලා තියෙනවා. මම දන්න තරමින් ලෝකේ නේද දැන් Microsoft එකනේ කරන්නේ. ඒතකොට ලෝකේ රටවල් 120ක විතර වගේ මේ පන්ති කාමරෙත් Minecraft පාවිච්චි කරනවා මේ এডুকেෂනල් කියන්නේ এডুকেෂන් වලටම ටූල් එකක් විදිහට. හරිද? ඊළඟට මේ Cuphead ඒ වගේ පොඩි පොඩි ගේම්ස්. ඉතින් ඔය වගේ මේ ඔන්න ඔය වගේ ලෙවල් එකට earn කරන්න පුළුවන්. සහ මෙතන සමහර දේවල් දැන් අලුත් මේවා මෑතක ඒවා දාලා නැහැ. නමුත් මේ ඔය වගේ අපිට earn කරන්න පුළුවන්. අර එකපාරට මේ තැන් වලට යන්න බෑ ළමයි. ඒක බොරු බලාපොරොත්තු දෙන්න බෑනේ. ඔයාලට එකපාරට මේ වගේ තැනකට යන්න බෑ. ඒක අපි වෙනම ඩිස්කස් කරන ටොපික් එකක්.